ගොඩක් දවසකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. අද මේ පුංචි වීඩියෝ එක බොහෝ දුරට මං හිතන්නේ අලුතෙන් lenses මාරු කරන ඕගලන්ට වැදගත් වෙයි. ඔකටම කලින් මම මේක පෙන්නන්න මොකද තව ටිකකින් මේ පැත්තේ තියෙන මේ කලර් එක නැති වෙනවා. ඒක නිසා මේ තියෙන්නේ අවුවට ඩාර්ක් කරපු lens එකක්, photochrome lens එකක් කියලා අපි වචනෙන් කිව්වොත්. මෙහෙම බලවම් තේරෙයි මේ පැත්ත මම ඩාර්ක් කරලා නැහැ. මේ පැත්ත දැන් මම මේ මැෂින් එකට අරලා ඩාර්ක් කරලා තියෙන ඔබට බලා ගන්න පහසු වෙන්න. මෙන්න මේ වර්ගයේ ලෙන්ස් එකක් ඇඳපු කෙනෙක්. ඒ කියන්නේ ෆෝටෝක්‍රොමැටික් කියන අපි නමින් කියන ඔබ අවුවට ඩාර්ක් වෙන කියලා කියන ට්‍රාන්සිෂන් විවිධ නම් වලින් මේ ගැන කියන්න පුළුවන්. එතකොට මෙවැනි ලෙන්ස් එකක් දාන කෙනෙක් මට හම්බුණා මෙහෙම එකක් දාපු කෙනෙක්. ඇත්තටම මෙයා යම් ආයතනයකට ගිහිල්ලා අලුතෙන් කණ්ණාඩියක් හදනකොට කියලා තිබුණා එයාගේ දැන් අවශ්‍යතාවය වෙනස්. මොකද එයා මීට අවුරුදු කීපයකට කලින් මම ෆොටෝක්‍රොම් දැම්මේ මොකද මම නිතරම ෆීල්ඩ් එකේ හිටියේ. හැබැයි දැන් මම ෆොටෝක්‍රොම් ඕනේ නෑ මොකද මම දැන් ගොඩක් ඔන්ලයින් වැඩ කරන්නේ ගෙදර ඉඳන්. ඒක නිසා දැන් මෙහෙම කෙනෙක්ට ඇත්තටම ෆොටෝක්‍රොම් ලෙන්ස් එකක් අවශ්‍ය නෑ කියලා එයාම කිව්වහම ඉතින් ඒ ආයතනයේ ඉන්න ප්‍රොෆෙෂනල්ස්ලා කවුරු හරි ඒගොල්ලොත් බොහෝ දුරට ඒක ඩිසයිඩ් කරන්න නැති හේතුව දැන් ෆොටෝක්‍රොම් ලෙන්ස් එකකුයි නෝමල් ලෙන්ස් එකකුයි ගත්තොත් යම් මුදලක් වැඩිපුර ගෙවන්න ඕනි ෆොටෝක්‍රොම් ලෙන්ස් එකක් ගන්න. ඒක නිසා එතන ආර්ථිකයත් බලලා බොහෝ දුරට ඒ තීරණයට අවිලා තිබ්බ. හරි දැන් ඔබ ඉන්නේ ඇතුලේ නම් ඒක ප්‍රශ්නයක් නෑ. ෆොටෝක්‍රොමැටික් ඕනේ නෑ. එතකොට මේ කියන මහත්මයා කණ්ණාඩියට ලෙන්සස් දාලා සති දෙකක් තුනක් ගියාම එයාට දැනෙනවා බොහොම අපහසුතාවයක්. ඒ කියන්නේ මෙයාට අමාරුයි වැඩ කරන්න. ලයිට්ස් හරි අමාරුයි. දැන් මෙයා ඇත්තටම හිතුවේ මේක අවුවට ගියාම නෙඩක් වෙන මං දැන් අවුව යන්නේ නෑනේ කියන එක තමයි එතන තිබුණේ. නමුත් දැන් මම මේ ඉස්සෙල්ලා ඔයාලට පෙන්නපු කණ්ණාඩියමයි මේ තියෙන්නේ. දැන් බලන්න ඒකේ ඩාර්ක්නස් එක ටික ටික අඩු වෙලා යනවා මේ තප්පර ගාන ඇතුළත. දැන් නෝමල් මේ පැත්ත අපි ඉස්සෙල්ලා ඩාර්ක් කරේ නැහැ. මේ පැත්ත තමයි ඩාර්ක් කරේ. නමුත් දැන් බලන්න පුළුවන් කොහොමද තත්ත්වය කියලා. ඉතින් දැන් මේ විදිහට කණ්ණාඩිය ඩාර්ක් වෙලා ඔටෝමැටිකලි ඩාර්ක් වෙලා ඔටෝමැටිකලි ලයිට් වෙන්න ඒක ඇතුලේ මෙකැනිසම් එකක් තියෙනවා. මම ඒ ගැන ලොකුවට කියන්න යන්නේ නැහැ. නමුත් මෙන්න මේ මෙකැනිසම් එකට ඇහැ කාලයක් තිස්සේ හුරු වෙලා ඉන්න කෙනෙක්. ඒ කියන්නේ දැන් අපි කිව්වට මේක අවුවට තමයි ඩාර්ක් වෙන්නේ කියලා මේක අවුවට විතරක් නෙමෙයි. දීප්තිමත් ආලෝකයත් එක්ක යම් සංවේදීතාවයක් දක්වන ලෙන්ස් එකක් මේක. එතකොට මේ ලෙන්ස් එකට ඇහැ හුරු වෙලා තියෙන කෙනෙක් කාලයක් තිස්සේ එකපාරටම අර ක්ලියර් ලෙන්ස් එක දාලා ස්පෙෂලි ස්ක්‍රීන් එකකිනුත් නම් ඒ කියන්නේ කම්පියුටර් එක ඉස්සරහා එහෙම නැත්නම් දීප්තිමත් ආලෝකයක් ඇහැට එන තැනක නම් ඔබ වැඩ කරන්නේ ඔබට යම් අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා. මේ මහත්මයාත් මට හම්බුනේ මේ කියන සියලුම අපහසුතා එක්ක ඔලෝකක් කියනවා මට හරි අමාරුයි කන්නඩියේ වැරද්දද දන්නේ මං හදපු තැන ගැනත් මට දැන් හරි සැකයි. ඔය වගේ ප්‍රශ්න ගොඩක් එක්ක ආවා. හැබැයි දැන් මේක බැලුවාම කන්නඩියේ වැරද්දකුත් නැහැ, මෙෂර්මන්ට්ස් වල වැරද්දකුත් නැහැ, ලෙන්ස් පවර් එකේ වැරද්දකුත් නැහැ. කොතනද වැරද්ද? ලෙන්ස් වර්ගය. ඒ කියන්නේ දැන් බොහොම කාලයක් තිස්සේ ඇහැට හුරු වෙලා තිබිච්ච ලෙන්ස් එක දැන් රැකියාව අනුව අපි වෙනස් කරාට සමහර වෙලාවට ඒ ලෙන්ස් එක අර විදිහටම වැඩ කරන්න ගියාම ඇහැට පහසු නැහැ. මොකද ඇහැ පුරුදු වෙලා තියෙන දෙයක් තියෙනවානේ. ඉතින් මම මේ පොඩි පණිවිඩය ඔයාලට ගේන්නේ. දැන් ඇත්තටම මේ වගේ අවස්ථාවක ඔබ ලොකු අපහසුතාවයකට පත් වෙනවා. මොකද දැන් අර කණ්ණාඩියට කපපු ලෙන්සස් දෙක අර ආයතනයේ කොහොමදවත් අහපව ගන්නෙ නෑ. අරගෙන යාලට කරන්න වැඩක් නෑනේ. මේ පොඩි මම මේ ලෙන්ස් එක මේ කණ්ණාඩිය ගත්තොත් ලොකු ලෙන්ස් එකකින් කපලානේ අපි මේ වගේ ලෙන්ස් එකකට හදාන්නේ. ඒක යාගේ මෙෂර්මන්ට්ස් වලට හදන්නේ. මේක ඔබ අරන් ගිහලා ආයතනයට ගිහොත් මට මේක එපා වෙන එකක් දෙන්න කියලා හැම කෙනෙක්ම අමාරුවේ වැටෙනවා. හේතුව දැන් මේ ලෙන්ස් එක මේ කෑල්ල ඩස්බින් එකට දානවා ඇරෙන්න ගොඩක් වෙලාවට වෙන කරන්න දෙයක් නෑ. ඒතකොට මේකට ලොකු වියදමක් යනවානේ. දැන් ඊළඟට ඔබත් දැන් මේකට ලොකු වියදමක් කරලා තියෙනවා. ඉතින් ඒතකොට මෙන්න මේ වගේ වැරදි තෝරා ගැනීම නිසා ඔබත් අමාරුවේ වැටෙනවා. ඔබ තෝරගත්ත ආයතනයත් අමාරුවේ වැටෙනවා. අන්න ඒකයි මම මේ පණිවිඩය ගෙනාවේ. බොහෝ දුරට ඔබ යූස් වෙලා තිබුණ ලෙන්ස් එක ෆොටෝක්‍රොමැටික් නම් ඒ කියන්නේ අවුවට ගියාම ඩාර්ක් වෙන ලෙන්ස් එකකට නම් හුරු වෙලා තිබ්බේ. දිගට මේ ලෙන්ස් එක පාවිච්චි කරන්න. තමන් කරන රැකියාව වෙනස් වුණත් මට දැන් අවශ්‍ය නැහැ කියලා හිතුණත් ඊට පස්සේ වෙන තියෙන කලබල කරදරකාරී ප්‍රශ්න ගොඩක් වැඩි. ඉතින් දැන් මෙතුමා අලුතෙන් ලෙන්ස් එකක් දානවා නම් අපේ ආයතනයත් එක්ක අපිට ඒක නොමිලදී ගන්න විදිහක් නැහැ. පරණ ආයතනයටම ගිහිල්ලා එතනින් අලුතෙන් ලෙන්ස් එකක් ඉල්ලුවොත් ඒගොල්ලන්ටත් මේක නොමිලේ දෙන්න විදිහක් නැහැ. එතකොට මෙතුමාට දෙපාරක් වේදම් කරන්නත් වෙනවා. ඉතින් මේ වගේ ගැටලු වලට ඔබ මුහුණ දෙන්න කලින් බොහෝ වෙලාවට එතන ඒ ආයතනයේ ඉන්න මහත්මින්ට අමතකුණත් ඔබ ඉල්ලීමක් කරන්න මන් දාගෙන ඉන්න ලෙන්ස් එකේ ටයිප් එක මොකද්ද?
මට ඒක පහසුයි. ඒකේ අපහසුතා තියෙනවා නම් ඔබට කියන්න පුළුවන් මට මේක එපා මට මේක අපහසුයි. නමුත් කාලයක් පහසුවෙන් දාපු කණ්ණාඩියක් වෙනස් කරනකොට පරිස්සමෙන් වෙනස් කරන්න. මේ පණිවිඩය තමයි කියන්නේ අපි අලුතෙන් ආයෙත් කතා කරමු ඔය ලෙන්සස් තෝරගන්නකොට වෙන්න තියෙන ප්‍රශ්න. වැලක්ම තියෙනවා මම ඒ ටික හෙමින් අලුත් වීඩියෝස් වලින් ගේනම්. බොහොම ස්තුතියි ආයෙත් හම්බෙමු අලුත් වීඩියෝ එකකින්.